අපි ජීවත් වෙන්නේ එකකට එකක් වෙනස් ආකල්ප තියෙන මිනිස්සු ඉන්න සමාජයක. ඉතින් අපිට සිද්ධ වෙනවා එකිනෙකට වෙනස් අදහස් හැසිරීම් තියෙන මිනිස්සු එක්ක එකට ගනුදෙනු කරන්න. එක පාරක් හරි හම්බුනාම හිතට නිදහසක් පරිපූර්ණ බවක් දැනෙන මිනිස්සු අතරේ කිසිම කම්ෆර්ටබල් ගතියක් දැනෙන්නේ නැති මිනිස්සු අපේ ජීවිතවල අනිවාර්යෙන්ම ඉන්නවා. ඒ වගේ එක එක විදිහේ අය එක ගනුදෙනු කරන්න අපිට සිද්ධ වෙනවා. ඉතින් ඕනම කෙනෙක් එක්ක ඕනම සිටුේෂන් එකක hina වෙලා ඉන්න නම් එයා එහෙම නොවි මෙහෙම වුණා නම් කොච්චර හොඳයිද කියලා හිතනවා වෙනුවට ඒ අය ඒ ඉන්න විදිහටම පිළිගන්න පුරුදු වෙන්න. ඒ වගේම ඉවත්වීම අත්හැරීම වගේ දේවල් සාමාන්‍යකරණය කරගන්න පුරුදු වෙන්න. කොහොම වුණත් ඔයා ප්‍රයොරිටි එක දෙන්න ඕනේ ඔයාගේ මානසික නිදහසට. කිසිම වෙලාවක අනිත් මිනිස්සුන්ගෙන් දැනෙන බෑඩ් එනර්ජි එක නෙගටිව් දේවල් වලට ඔයාට ආරෝපණය වෙන්න දෙන්න එපා. කාගෙන්වත් දේවල් බලාපොරොත්තු වෙන්නවත් කාවවත් වෙනස් කරන්නවත් යන්න එපා. ඔයා ඔයාගේ විදිහට ජීවත් වෙන්න. මිනිස්සු හැසිරෙන විදිහ ඔයාට වෙනස් කරන්න බෑ. හැබැයි ඔයාට පුළුවන් ඒ හැම දෙයකම රියැක්ට් කරන විදිහ වෙනස් කරගන්න. මොකද මේ ලෝකේ මොන දේ තිබුණත් අවසානයේ ඔයා ළඟ තියෙන්න ඕනේ ඔයාට වටිනම දේ ඔයාගේ මනසේ සාමය විතරමයි.